හයි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න හිතුවා. මේක නම් ටිකක් පරණ වීඩියෝ එකක්. මම ලංකාවේ ඉන්නකොට සිංගප්පූරු වල ටුවර් එකක් ගියා. ඉතින් ඒකේ පළවෙනි වීඩියෝ එක විදියට තමයි මේක අරගෙන එන්න හිතුවේ. හරි, එහෙනම් ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන්න. දිගටම මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. අපිට රෑ තමයි ෆ්ලයිට් එක තිබුණේ. ඒ වගේම එක ට්‍රාන්සිට් එකක් තියෙනවා මැලේසියාවල. ඉතින් කියන්න ඕනි මේක තමයි මගේ පළවෙනි ෆ්ලයිට් එක යන එක්ස්පීරියන්ස් එක. ඒ කියන්නේ මම ලංකාවෙන් එළියට යන පළවෙනි වතාව. ඉතින් මාරම ආසාවෙන් හිටපු දවසක්. ඒ වගේම මේ ෆ්ලයිට් එකේ යනකොට උඩට ගත්තට පස්සේ ලංකාව පේන විදිහ රෑට ලයිට් දාලා තියෙනකොට ඒක මාරම ලස්සනයි. ඉතින් ඕන තරම් වෙලාවක් මට නම් එළිය බලාගෙන ඉන්න පුළුවන් මෙහෙම. ඉතින් ඔයගොල්ලන් මේ දකින්නේ අපි මැලේසියාවලට ලෑන්ඩ් කරන වෙලාව. ඇත්තටම අපිට මැලේසියාවල නම් ට්‍රැවල් කරන්න බැරි වුණා. මොකද මං දන්න විදිහට මැලේසියාවල ට්‍රැවල් කරන්න නම් අපිට වීසා ඕනි. ඉතින් හදිසියෙම මේ ගමන ප්ලෑන් කරගන්න ඕන නිසා අපිට වීසා ගන්න ටයිම් එකක් තිබුණේ නැහැ. ඒ වගේම වියදමත් තව ගොඩක් වැඩි වෙන නිසා අපි හිතුවා සිංගප්පූරු විතරක් ගිහිල්ලා එනවා කියලා. ටිකක් බඩගිනි වෙලා හිටපු නිසා අපි එයාපෝට් එකෙන් කෑම ගත්තා. කෑම අරගෙන පොඩ්ඩක් එයාපෝට් එක වටේ රවුමක් ඇවිදලා අපි දැන් මේ යන්නේ ඊළඟ ෆ්ලයිට් එක ගන්න. ඒ කියන්නේ මැලේසියාවල ඉඳන් සිංගප්පූරු වලට යන ෆ්ලයිට් එක ගන්න බස් එකේ යනම තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ.
අපෝට් එක නම් ගොඩක් ලස්සනයි. ඒ වගේම බලන්නත් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් දැන් ටයිම් නැති නිසා අපි සිංගප්පූරු වලට එනකොට ටිකක් රෑ වෙලා, ඒ කියන්නේ හවස් වෙලා තිබුණේ. ඉතින් දැන් ටයිම් එකක් නැති නිසා අපි හිතුවා අපි ආයෙ ලංකාවට එන දවසට ටිකක් කලින් ඇවිල්ලා මොනවාද තියෙන්නේ කියලා පොඩක් එයාපෝට් එකේ ඇවිදිනවා කියලා. ඉතින් මං හිතුවා මගේ පළවෙනි වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න. ඊට පස්සේ අපි සිංගප්පූරු ගිහලා මොනවද කරේ, කොහෙද ඇවිද්දේ, ඒ හැමදේම මං ඊළඟ vlog එකෙන් share කරගන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.